බ්‍රේක් එකයි පාලනය කරන ලිවර් එක නිදහසේ තියලා මගේ ධාවන කටයුතු අඩුවෙන් යන්නේ. දැන් අර ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් කියන පහසුකම 160යි වෙන්නේ. අපි බීලා බලමු. RLK එකට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මොනවාද අපේ බජට්. සාමාන්‍යයෙන් දැන් ගොඩක් දුරට එන වගේ මොබයිල් කරන්නත් පුළුවන්ද? ඒකට ඒකට මයික් එකක් එනවා. මෙයා මේ එකතු වෙලා ඉන්නේ පොසිටිව් වීල්ස් එකේ channel එකත් එක්ක. අද අපි කොළඹ යන්නයි හදන්නේ. අපි ඉස්සරහට බලමු අද මොකද වෙන්නේ කියලා. ඔයාට පේනවා බැටරිය 90ක් charge වෙලා තියෙන්නේ. එතකොට ට්‍රිප් මීටර එක මම 0 කරලා තියෙනවා කිලෝමීටර් 379ක් දුර යන්න පුළුවන් කියලා පෙන්නනවා. මට උදේ 100%ක් charge කරගන්න වෙලාව මදි වුණා. උදේ 5:44 වෙලාව. අපි බලමු ඉස්සරහදී මොකද වෙන්නේ කියලා. අපි දැන් යක්කල ටවුන් එකේ ඉන්නේ. කිලෝමීටර් 74.3ක් ඇවිල්ලා තියෙනවා. බැටරිය 75ක් ඉතුරු වෙලා තියෙනවා. තව කිලෝමීටර් 318ක් යන්න පුළුවන් කියලා පෙන්නනවා. අපි බලමු මේ යක්කල කලර් ලයිට් එක ළඟ මං ඉන්නේ. මට හිතුණ පොඩ්ඩක් වෙන්නන්න ඕනේ කියලා. අපි කඩවතින් හයිවේ එකට දාන්න හදන්නේ. බලමු අපි කොහොමද හයිවේ එකට දාලා ඒකේ රියදාවනේ පොඩ්ඩක් බලමු. කට්ටිය අහනවා මගෙන් මේකට ස්පීඩ් ලිමිට් එකක් තියනවාද? මේක සාමාන්‍ය වාහනයක වේගෙන් මේ යන්න පුළුවන්ද? මේ මොඩිෆිකේෂන් එක කරාට පස්සේ මොකක්ද තත්ත්වය කියලා මම ඔයාලට විස්තර කියන්න. මේ ටික බලන්නකෝ. හොඳයි අපි කතා කරමු හයිවේ එකේ අධිවේගී මාර්ගයේ හයිවේ නෙමෙයි එක්ස්ප්‍රස් වේ නේද මේකට කියන්නේ. එක්ස්ප්‍රස් වේ එකේ ධාවනය කරද්දී අපි ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා අපි බලමු. ඒ අතරේ මම වාහනේ ධාවනය කරන විදිහත් බලන්න ඔයා. අපි සැලකිලිමත් වෙන්න ඕන දැන් අනිවාර්යයෙන්ම හයිවේ එකේ කියන්නේ එක්ස්ප්‍රස් වේ එකේදී අපි රථය ධාවනය කරන්නේ ලංකාවේ නම් පැයට කිලෝමීටර් 100 නේ ලිමිට් එක. එතකොට පැයට කිලෝමීටර් 100 කියන වේගයට ධාවනය කරන්න සුදුසු තත්ත්වයට අපේ වාහනේ තියනවද කියලා මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන. සැකහැර ඒ කියන්නේ බ්‍රේක් ටික චෙක් කරලා වතුර ඒ ටික බලලා ඒ අදාළ දේවල් කාර්මික දේවල් සාමාන්‍යයෙන් රථයේ අද සුදුසු මට්ටමට තියනවද කියලා. ඊට පස්සේ තව වැදගත්ම කාරණයක් තියෙනවා. පිටිපස්සේ යන මගීන්ට සීට් බෙල්ට් දාලා තියෙන්න ඕනේ. දැන් ලංකාවේ නීතියට අලුතින් එකතු කරලා තියෙනවා. දැන් හයිවේ එකේදී අනිවාර්යයෙන් මේ පරීක්ෂා කිරීමේදී සීට් බෙල්ට් දාලා හිටියේ නැත්නම් ඔයාට දඩයක් ගෙවන්න වෙනවා. ඒ ගැන මම පොඩි කතාවකුත් කියන්නම්. ඔයා අහලා ඇති පොඩ්ඩක් හොයලා බලන්න. පහුගිය කාලේ ඉන්දියාවේ ටාටා කම්පැනි ටාටා ගෲප් එකේ ටාටා මෝටර්ස් එකේ CEO ඒ මහත්මයා ජීවිතක්ෂයට පත් වුණා රියා අනතුරකදී. එතකොට එතුමා පාවිච්චි කරේ ඒ වෙනකොට ඒ රියා අනතුර වෙන වෙලාවේදී මර්සිඩීස් බෙන්ස් හොඳම රථයක්. මර්සිඩීස් බෙන්ස් වර්ගයේ ඉතාම ඉහළ ආරක්ෂාව සියලු පහසුකම් තියෙන හොඳ රථයක්. නමුත් එතුමා පිටිපස්ස සීට් එකේ වාඩි වෙලා ඉඳලා තියෙන්නේ සීට් බෙල්ට් එක පාවිච්චි කරන්නේ නැතුව. ඉතින් රථය අධික වේගයෙන් ගිහිල්ලා ඔය මේ තාප් එක ගැටිලා එතුමා ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් ලෝකෙට හොඳ පාඩමක් සීට් බෙල්ට් එක අපි පාවිච්චි කරන්න ඕන කියන එක. මොනතරම් ආරක්ෂාකාරී රථයක වුණත් අපි අනිවාර්යෙන් සීට් බෙල්ට් එක දාලා ඉන්න ඕන. දැන් මම පෙන්නන්නම් අපේ ස්පීඩ් එක මීටරේ පෙනේ ඔයාලට. දැන් මෙහෙම ස්පීඩ් එක අපි වැඩි කරලා ඔන්න 60ට 70ට වගේ තමයි තාම 60 ගණන් තියෙන්නේ.
දැන් මේ 97ට 98ට වගේ තමයි ධාවනය කරන්නේ. මේක අපිට 100 ඔන්න දැන් 100යි. දැන් 100න් ඉහළට ගියොත් මොකද මේ අධිවේගී මාර්ගයේත් පොලිසියේ මහත්තුරු ඉන්නවා මේ හයි ස්පීඩ් චෙක් කරන්න. ඉතින් අධික වේගයෙන් ධාවනය කිරීම යටතේ ඔයාට දඩයක් හම්බෙන්න පුළුවන් 100 ලිමිට් එක පැන්නොත්. ඉතින් වාහනය ගැන මං කියද්දී වාහනේ සාමාන්‍ය වාහනයක් විදිහටම ඒ නීති රීති පද්ධතීන් වලට අනුකූලව ලංකාවේ තියෙන නීතියට අනුව යන්න පුළුවන් උපරිම වේගයෙන් යන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. දැන් මගේ වාහනේ නම් ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් ඒ වගේ පහසුකම් තියෙන නිසා බොහොම පහසුවෙන් අපිට ධාවනය කරන්න පුළුවන්. ක්‍රූස් කන්ට්‍රෝල් එක පාවිච්චි කරපුවාම මට මේ ලිවර් එකෙන් අත ගන්න පුළුවන්. මම පෙන්නන්නම් ක්‍රූස් එක පාවිච්චි කරලා. දැන් මේ අපි ස්පීඩ් එක සෙට් කරලා තියෙන්නේ 90ට විතර මම සෙට් කරලා තියෙන්නේ මේක පෙන්වන්න ඕන නිසා. එතකොට අපිට මගේ මේ ඇක්ස්ලේටර් එකයි බ්‍රේක් එකයි පාලනය කරන ලිවර් එක නිදහසේ තියලා මගේ ධාවන කටයුතු මේ රිය පැදවීම කරගන්න පුළුවන් බොහොම පහසුවෙන්. හැබැයි මතක තියාගන්න ඕන මේ ක්‍රූස් කන්ට්‍රෝල් පාවිච්චි කරද්දී අධිවේගී මාර්ගයක හෝ සාමාන්‍ය මාර්ගයක බැටරිය වැයවීම ටිකක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි. මොකද වාහනේ අපි දීලා තියෙන වේගය ඒ ප්‍රමාණයම තියාගන්න බලනවනේ. එතකොට එයා වැඩිපුර ඇක්සලරේට් කරනවා, වැඩිපුර බ්‍රේක් යොදනවා. පල්ලමක් නම් නිදහසේ යන්න දෙන්නේ නැහැ. අර ස්පීඩ් එක 90 නම් සෙට් කරේ 90ම තියාගන්න උත්සාහ කරනවා. දැන් බලන්න ඉස්සරහා පෙන්නන්න. දැන් ඉස්සරහා වාහනේ වේගය අඩුවෙන් යන්නේ. දැන් අර ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් කියන පහසුකම තියෙන නිසා මේ වාහනේ දැන් මගේ මීටරයට ඇල්ලුවොත් පෙනේ 70 ගණන් වලට බහැලා තියෙන්නේ මේක. දැන් මං කිසිම විදිහකින් මොකුත් කරේ නැහැ. ඔන්න බලන්න දැන් මම සිග්නල් එක යොදලා පාරේ මේ පැත්තේ ලේන් එකට වාහනේ ගත්තාම මේ පේනවද? මෙතන ලිවර් එකක් පෙන්නන්න. මම ලිවර් එකට කිසිම විදිහකින් අත තියලා නැහැ. ඉතින් ඒ ධාවනයේ ඒ වේගයට අරගෙන යන්න පුළුවන්. ඉතින් වාහනේ ඊටාම ලොකු සහයෝගයක් අපිට හම්බෙනවා මේ වගේ ධාවනය කරද්දී. මට ඒකත් කියන්න ඕන වුණා ඔයාට. අපි කොළඹ ඇවිල්ලා ඉන්නේ මේට කන්න කැරවන් ෆ්‍රෙෂ් එකෙන් සෝටිස් එකකුයි ඩ්‍රින්ක් එකකුයි ගත්තා. අපි ඒක කාලා බලමු. මේක චිකන් චීස් බොම්බ් කියන එක. අපි බලමු මේක කියනවා වගේම චීස් තියනවද කියලා. මේක රුපියල් 220ක් තමයි වෙන්නේ. ඩ්‍රින්ක් එකත් මම පෙන්නන්නම්. අපි ඉස්සෙල්ලා මේක කාලා බලමු. රසයි හොඳ චීසි ගතියට තියෙනවා. චිකනුත් හොඳට තියෙනවා. මම හිතනවා රුපියල් 220ට හොඳටම හොඳයි කියලා. මේක තමයි ඩ්‍රින්ක් එක. අයිස් කොපි එක රුපියල් 160යි වෙන්නේ. අපි බීලා බලමු. හරිම රසයි. ඒකටම යුනික් වෙච්ච ටේස්ට් එකක් තියෙනවා. ඔයා කැරවන් ෆ්‍රෙෂ් එකක් හම්බුණා. බීලා බලන්න. අපිටත් කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා.
මොනවාද අපේ බජට් එකට හරියන්න ගන්න තියෙන්නේ. දන්නවනේ මම මෙච්චර කාල වීඩියෝස් කරන්නේ ෆෝන් එකේ. අපි බලමු ඉස්සරහට අපිට කැමරා එකක් අරගෙන මේ වැඩ කරගෙන යන්න පුළුවන් වේද කියලා. ඉස්සරහට බලමු. ඉතින් පොඩ්ඩක් බලන්න ඇතුළ පෙන්නන්නම් මේ විදිහට තමයි කැමරා එකේ සෙටප් එක තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මේ ගොඩාක් ලෙන්ස් කැමරාස් ඒ සම්බන්ධ මේ දේවල් ගොඩක් තියෙනවා. හෙඩ්ෆෝන්ස් ඒ වගේ. ඉතින් මේ බඩු ගන්නවා නම් ලංකාවේ මම හිතන්නේ ලොකුම කලෙක්ෂන් එක තියෙන කැමරා LK එකේ. අපි බලමු ඉතින් මොනවද තියෙන විස්තර කියලා. මෙතන ට්‍රයිපොඩ් ඒ වගේ ඒවා තියෙනවා. නිකන් මම ඔයාලට පෙන්නන්නම්. මේක මේ 38000යි. ඒ වගේ ගොඩාක් බඩු මෙතන ගන්න පුළුවන්. අපි ඇවිල්ලා ඉන්නේ කැමරා LK එකට. මල්ලි කෙනෙක් ඉන්නවා. අපි යාගෙන් අහලා බලමු. මම වගේ මේ YouTube ස්ටාර්ට් කරපු කෙනෙකුට දැන් ඔයා දන්නවනේ මම ෆෝන් එකේ ඉන්නේ වීඩියෝස් ඔක්කොම කරන්නේ. ඒතර ඒ වගේ කෙනෙකුට ඉස්සෙල්ලාම ගන්න තියෙන මයික් එකක් තියෙනවා නම් ඒක මොකද්ද? ප්‍රයිස් කොහොමද? ඊළඟට අපිට කැමරා එකකට යනකොට මොකක්ද යන්න ඕනද කැමරා එක. ඉතින් ඒව මම මොකුත් දන්නේ නැහැ. ඉන්නවා ස්පෙෂලිස්ට් කෙනෙක්. අහලා බලමු අපි විස්තර. මල්ලි good morning. මට කියන්නකො ටිකක් ඒ ගැන විස්තර. දැන් අපි මයික් එකක් ෆෝන් එකෙන්ම බ්ලොග් කරන කෙනෙක් ඉන්නවා නම් එයාට ගැළපෙන මයික් එකක් මොකක්ද? අපි අර මේ එළියේ තියෙන ශබ්දය ඇතුළට එන්නේ නැති වෙන්න ඒ වගේ බලමු. එතකොට සාමාන්‍යයෙන් ඉන්ඩෝර් දෙකම වගේ ෂූට් කරනවා නම් ෆෝන් එකකින් සාමාන්‍යයෙන් දැන් ගොඩක් දුරට එන වගේ මොබයිල්ස් වලින් C type නේ. එතකොට දැන් මයික්‍රොෆෝන්ස් වල C type compatible ඒවා තමයි එන්නේ. ඒ කියන්නේ රිසීවර් එකේ ඉන්නේ C type එක තියෙන ඇඩැප්ටර් එකත් එක්ක තමයි එන්නේ. එතකොට එහෙම ගියොත් එහෙම සාමාන්‍යයෙන් අපි ඉන්ඩෝර් අවුට්ඩෝර් දෙකම වගේ ෂූට් කරනවා නම් ගොඩක් දුරට noise cancellation තියෙන මයික්‍රොෆෝන් එකකට යන එක තමයි හොඳ. මොකද ඒකෙන් අපට අවුට්ඩෝර් එකේ තියෙන ඒ කියන්නේ එළියේ තියෙන ශබ්ද තියෙනවානේ. ඒ ශබ්ද වහන ශබ්ද මිනිස්සු ගහන ශබ්ද වගේ ඒවා ඒ වයින් කරලා අපිට ක්ලියර් වොයිස් එකක් එළියට ගන්න පුළුවන්. මේ සාමාන්‍ය noise cancellation කියන එකට ගියොත්. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඕකට ගොඩක් දුරට හරියනවා DJI ළඟ තියෙනවා mic mini කියලා. හරි. DJI mic mini dual compact camera මේ microphone. එතකොට ඒකෙදී සාමාන්‍යයෙන් microphone දෙකක් තියෙනවා. ඊට අමතරව receiver එකක් තියෙනවා. එතකොට ඒ receiver එකේ අපිට පුළුවන් 3.5 mm. ඒ කියන්නේ 3.5 mm jack එකක් තියෙනවා. ඒ jack එක through සර් කවුද දවසක cam එකකට අප්ග්‍රේඩ් වෙද්දී අපි તો mirrorless cam එකකට ගියා කියලා Sony වගේ එකකට ඒ ගියත් සර් පුළුවන් අර 3.5 mm jack එක යූස් කරලා ඒකට sound එක ගන්න අර microphone එක through ගන්න පුළුවන්. ඊට අමතරව ඒකේ මේ C type port එක එන adapter එක එනවා. ඒකෙන් සර්ගේ C type device එකට connect කරලා use කරන්න පුළුවන්. එතකොට ඒකේ ස්පෙෂලිම තියෙන දේ තමයි noise cancellation. clear voice එකක් ගන්න පුළුවන් noise cancellation සහ stage voice හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ basic විදිහට නැත්නම් strong කරලා අපිට DJI Mimo කියලා app එකක් තියෙනවා. app එක through හදා ගන්න පුළුවන්. අපි තුන් එළියේ ශබ්ද ගොඩක් වැඩිපුර දෙනවා කියනවා. එතකොට අපිට ඒක strong දාලා හදා ගන්න පුළුවන්. එතකොට ගොඩක් දුරට settings වලින් අපිට enhance කරලා ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඊට අමතරව frequency එකත් වෙනස් කරන්න පුළුවන්. minus plus ඒ වගේ තියෙනවා. අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. කොච්චර ඇදින්නේ sound එක මේ ගන්න කියන එක. එතකොට ඒ වගේ features ටිකක් එක්ක එන්නේ. මල්ලි එතකොට අපිට කියන්නකෝ පොකට් කැමරා එකක් ගන්නවා නම් කොහොමද ඒකේ prices? ඒතර අපිට ඒකෙන්
අවුට්ඩෝර් ෂූට් කරන්නත් පුළුවන්ද? එතකොට ඒකට මයික් එකක් එනවද? ඒ වගේ විස්තර ටික අපිට පොඩ්ඩක් කියන්නකෝ. පොකට් කැමරා එකක් විදියට එන්නේ DJI Osmo Pocket 3 එක තමයි එන්නේ. ඒකේ ක්‍රියේටර් කොම්බෝ එක තමයි දැනට අපේ ෂොප් එකට එන්නේ. ඒක කොම්බෝ පැක් එකක් තමයි එන්නේ. එතකොට ඒකේ අමතර ඇක්සසරිස් ටිකත් එක්ක එන්නේ කැමරා එකට අමතරව. ඒක ගත්තොත් ඒක 17500ක් වගේ වුණා. 17500ක් වෙනවා. ඒ වගේ ප්‍රයිස් එකක් වෙන්නේ කොම්බෝ එක. එතකොට ඒකෙන් යන්න පුළුවන්. ඒකට සාමාන්‍ය කැමරා එකට අමතරව මයික්‍රොෆෝන් එකක් වෙනවා. ඊට අමතරව එක්ස්ට්‍රා ග්‍රිප් එකක් වෙනවා. බැටරි එකක් වෙනවා. එක බැටරි එකක් දෙන්නේ ඒකට ඉන්බිල්ට් බැටරි එකක් තියෙනවා. ඊට අමතරව එක්ස්ට්‍රා බැටරි එකක් තියෙනවා. එතකොට මේ දෙකෙන්ම අපි නිකන් ෂූට් කරනවා නම් කොච්චර ඉතර වෙලා සාමාන්‍යයෙන් කැමරා එකේ එන බැටරි එකෙන් සාමාන්‍ය විනාඩි 108ක් වගේ පුළුවන්. ඒකෙන් විනාඩි 108කට වගේ ප්‍රමාණයක් ගන්න. සාමාන්‍යයෙන් ගොඩ වෙලාවක් ගන්න පුළුවන්. මේ ෂූට් කරන්න 1080 කියන ක්වොලිටි එකේ 4K එකක් දින අවුඩ් වෙනවා. ඊට අමතරව මෙමරි කාඩ් එකක් ඒකට දාන්න ඕනේ. මෙමරි කාඩ් එකක් දාන්න ඕනේ. මොකද ඉන්ටර්නල් මෙමරි එකක් එන්නේ නැහැ. ඒකට ඒක 256 128 ඒ වගේ කැමති මෙමරි කාඩ් එකක් දාන්න. ඒකේ මේ උඩරිම ලිමිට් එකක් තියෙනවද? නෑ ස්පීඩ් එක වැඩි එකක් දාගත්තා නම් ලේසි. සාමාන්‍යයෙන් 200 mbps වගේ නේද? හරි. පොඩි ස්පීඩ් එක වැඩි එකක් දාගත්තා නම් ලේසි. මේ ඩේටා ට්‍රාන්ස්ෆර් කරගන්න. ඒ වැඩි කරන්න ලේසි වෙන්න ඔය වගේ කරගන්න ලේසි සාමාන්‍යයෙන්. එතකොට ඒකෙන් යන්න පුළුවන්. එතකොට ඒකට තව මයික් එකක් යනවා. එක මයික් එකක් එනවා. එතකොට සාමාන්‍යයෙන් අපිට කැම් එකේ තියෙන මයික් එක මදි නම් අපි එනවා අපි අවුට්ඩෝර් ෂූට් එකක් හරි කරනවා කියලා. එතකොට එක්ස්ටර්නල් සවුන්ඩ් එකක් ගන්න ඕන නම් අපිට මයික් එක කනෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඒක ඔටෝමැටිකලි පොකට් 3 එකට කනෙක්ට් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන් වැඩි එකකට. ඒකට තව අපිට ඕන නම් ඒකටම තව මයික් එකක් අරගෙන මේ ඒකත් කනෙක්ට් කරගන්න පුළුවන් නේ. DJI compatible. එතකොට DJI මයික් එකක් අපිට යූස් කරගන්නත් පුළුවන්. සියල්ලුවක් නැහැ. හරි. ඔය විස්තරය තමයි පොකට් කැමරා එක ගැන තියෙන්නේ. ඉතින් පොකට් කැමරා එකේ අලුත් වර්ෂන් එක එනවයි කියලා තිබ්බට තාම මේගොල්ලෝ කියන්නේ ඒක ඔෆිෂියලි ඩේට් එකක්වත් ඒකේ ප්‍රයිස් එකක්වත් අපිට කියන්න දන්නේ නැහැ කියලා. ඉතින් ඒ ගැන ඉස්සරහට අපි තොරතුරු අරන් එන්න. ඉතින් අපි බලමු ඊළඟට මොනවද වෙන්නේ කියලා. ඔයා දිගටම වීඩියෝ එක බලන්න. ඔය දැක්ක දැන් අපි කැමරා LK එකට ඇවිල්ලා ඉන්නේ. එතන දැන් වීඩියෝ ක්ලිප් එකකුත් අදාගෙන අපි යන්න පිටත් වෙන්න හදන්නේ. අපි දැන් මරිනෝ මෝල් එක පැත්තට යන්න හදන්නේ. දැනට බැටරිය 63ක් ඉතුරු වෙලා තියෙනවා. තව කිලෝමීටර් 247ක් යන්න පුළුවන් කියලා පෙන්නනවා. කිලෝමීටර් 111.7ක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ගොඩාක් ලොකු රස්නයක් තියෙනවා. දැන් මම මේ වෙනක වාහනේ නවත්තලා තියෙන්නේ මෙතනත් සෙල්සියස් 37යි කියලා පෙන්නනවා. හරි. තව දෙයක් කියන්න තියෙනවා. අපි දැන් කැමරා LK එකට ගියා. කැමරා බඩු ගැන ඔය විස්තර ටිකක් දැනගෙන ඔයාලට ප්‍රයෝජන වෙන්න දාන්න. එතකොට ඉතින් විශේෂ සිද්ධියක් වුණා. කැමරා LK එකේ අධිපතිතුමා මිස්ටර් අනුෂ්ක මාව දැකලා ඇවිල්ලා කතා කරා. ඉතින් සමහර විට ඉස්සරහට අපිට ගොඩක් ලොකු වැඩ කරන්න පුළුවන් වෙයි මිස්ටර් අනුෂ්කත් එක්ක එකතු වෙලා ආබාධිත ප්‍රජාව වෙනුවෙන් නොයෙකුත් දේවල්. ඉතින් අපි බලමු. දැන් දවල් කෑමට අපි නිතරම යන තැනක් තමයි කොළඹ આવුත් මරින මෝල් එකේ තියෙන ෆුඩ් කෝට් එක. ඉතින් ඔයා බලන්න මෙන්න මෙහෙම තමයි ඉතින්ද එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අපි ටිකක් පෙන්නන්න. එතෙන්ද ගිහිල්ලා අපි ඇතුළේදී ආයෙ වීඩියෝ එකක් කරමු. මෙතන අර ලස්සන මේ වෝටර් වෝල් එකක් තියෙනවා. හරි ලස්සනයි. අනිත් එක සීතල ගතියකුත් තියෙනවා අර මේ උණුසුමට මේවා වෙන්න. මෙතන බේස්මන්ට් එකේ කාර් පාක් එක තියෙන අපි වාහනේ එතෙන්ට දාමු.